ලොකු නන්දේ බලන්න වැස්ස ඇවිල්ලා. මම කිව්වනේ ඇසළ මාසේ මුල් සතියෙම වැස්ස වහී කියලා. මගේ කතාව හරි ගියා. අන්න අර අඹ ගහේ කොළ ටික වැස්සට තෙමෙන හැටි බලන්නකෝ. පස් වලින් එන සුවඳ. ගම කොච්චර ලස්සනයිද නැන්දේ. ඔයාටත් ඒක දැනෙනවද? දන්නවද? මම අවුරුද්දක් පුරාවටම බලන් ඉන්නේ මේ සුවඳ විඳින්න. ඔව් දුවේ. දවස් ගානක් තිස්සේ අහස දිහා බල ගණන් බැලුවනේ. සමහර විට වැස්ස විජහටම ඒ නිසා වහින්න පටන් ගන්න ඇති. ඒත් ඇයි මෙච්චර වේගෙන් දුවගෙන ආවේ? කකුල් ඉස්සුවා නම් ලොකු විපත්තියක් වෙන්න තිබුණානේ. මඩ පාරේ හිස් කකුලෙන් දුවන එක හරිද? පොඩි සෙරෙප්පුවක්වත් දාගෙන එන්න බැරුණාද? අයියෝ නැන්දේ. ඔයත් අපේ අම්මා වගේ යන්නේ. පොඩ්ඩක් පොඩි දෙයටත් බය වෙනවා. මම ආවේ තෙමෙන්නමයි. පොඩි කාලේ ඔයත් මාව මේ වගේම තිමෙන්න එක්කන් ආවා. මතක නැද්ද? ඔයානේ කිව්වේ වැස්සේ පළවෙනි වැස්සටම තෙමුණොත් අවුරුද්ද පුරාම ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඒක අමතකුණාද? මතකයි. ඔක්කොම මතකයි. ඒත් ඔයා පුංචි කාලේ මම ළඟින් හිටියා. අතෙන් අල්ලගෙන හිටියා. දැන් හෙන ලොකුයි. කාටවත් නොකියම තනියම දුවගෙන එනවා. කොහොම වුණත් මේ වැහි වතුර ටික එකතු කරලා තියාගමු. හිට උයන්න උදව් වෙයි. වැහි වතුරෙන් වත් උයනකොට කොච්චර මෘදු වෙනවද රස වෙනවද කියලා දන්නවනේ. ඔව් නැන්දේ මම දන්නවා. ඔයා හැම අවුරුද්දෙම ඕක කියනවා. මට දැන් ඒක කටපාඩම්. රාදා මේ තෙමෙන්න එපා ඔය විදිහට. සෙම හැදෙයි. මේ ළමයා මම කියන එක අහනවයේ. දැන් දෙමිලා හවසට ආපහු නහයෙන් වතුර බේරෙනකොට කවුද බලාගන්නේ කියපන්කෝ? නැන්දේ ඔයා කොච්චර කතා කරත් මම නම් දැන් තෙමෙනවා. පුළුවන් නම් මාව අල්ලගන්නකෝ. අම්මෝ මේ කෙල්ලන පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හවසට කිවිසම් ගියාම මගේ ළඟට නම් එන්න එපා. මම එතකොට ඉකුරු දාලා තේ හදලා දෙන්නෙත් නැහැ. අනේ නැන්දේ ඔයාගේ තේ එකක් නම් මට ඕනෙමයි. යමුකෝ ගෙට. නැන්දේ මේ ගොටු කොළ ටික අද රැට උයනවද? මම නම් පොල් එක්ක මේ කොළ මැල්ලුම් කන්න හරිම ආසයි. අර ගියවතාවේ හැදුවේ අම්බෝ ඒ රහ තාමත් මගේ දිවේ තියෙනවනේ. මිරිස්සුයි පොළුයි ඒ දෙක එකතු නම් වෙනම රහක් තියෙන්නේ. අපේ අම්මෝ වෙනකොට නම් කවදාවත් එහෙම රහක් එන්නේ නැහැ යන්නේ. ඔයාගේ අත්තලින් විතරයි යන්නේ රහ එන්නේ. පොල් මැල්ලු ඔබේ කටේ කොළ ඇරෙන්න වෙන මාළුවක නමක් ඇත්තෙම නැත්ද? වැස්ස කාලේ මේවා ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ. මිල ඇහුවොත් සුඩයයි. හැබැයි ඉතින් විමලේ මාමගේ පුතාගේ කඩෙන් අලුත් මස් මාළු ටිකකුත් ගෙනාවනම් වතට හොඳට ගැලපෙන මාළු ටික. නැන්දේ ඔය හැම දෙයකටම විදිහක් තියෙනවා නේද? ඔය කොළ කඩන හැටි, උයන හැටි, එතකොට බත් උයන හැටි. පොඩි කාලේ මේ හැමදේම ඔයාට කියලා දුන්නේ කවුද? අපේ ආච්චි අම්මද? මගේ අම්මා. ඔබේ ආච්චි අම්මා. වැහි කාලෙට අපි දෙන්නා මේ වැව ළඟට එනවා. එයාලා කොළ කඩනවා මම වැවේ මාළු පැටවුන් බලනවා. අන්න අර පැත්තේ කොස් ගහක් තිබුණා. දැන් නැහැ. කවුරු හරි කපලා දාලා. ඒ ගහෙන් කොස්සට වතුරට වැටෙනවා. බලන්න එපැයි කොච්චර ලස්සනද කියලා. මීට වඩා හුඟක් වෙනස් ඒ කාලේ මේ හැමතැනම. ඔය අත්තම්මට ගොඩක් ආදරෙයි නේද? ඔව් බං මේ වෙව ළඟට ආවම මට ඒවත් මතක් වෙනවා. අම්මගේ අත්වල උණුසුම මතක් වෙනවා. එයා මගේ ඔළුව අත ගාලා කියනවා සොමනා මිනිස්සු වෙනුවෙන් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තිබුණොත් ඒ දේ අනිවාර්යෙන්ම කරන්න. එතකොටයි අපි මිනිස්සෙක් වෙන්නේ කියලා.
ඒ කතාව මම අදටත් පිළිගන්න දෙයක්. නැන්දේ අපි හැමදාම මේ වැස්ස මතක තියාගමු. මම කැමති හැම වැහි කාලෙටම අපි එකට මේ විදිහට ඉන්න. කතා කරන්න, කොළ කඩන්න, වැස්සේ තෙමෙන්න මේ මතක කවදාවත් නැති වෙන්න දෙන්නේ නෑ නැන්දේ මම. මම ලොකු වුණත් නගරෙට ගියත් මේ වැව, මේ වැස්ස, ඔයත් එක්ක ගත කරන මේ වෙලාව මම කවදාවත් අමතක කරන්නේ නැහැ නැන්දේ. නැති වෙන්නේ නැහැ දුවේ. උඹ මගේ ළඟට එන තාක්කල් හැම වැහි කාලෙකම අලුත් කතාවක් කරගෙන එයි. උඹ තමයි මගේ වැසි කාලේ හොඳම යාළුවා. දන්නවද දෙයක්? උඹ ආවේ නැත්තම් මේ වැස්සටත් පණක් නැහැ. මම ගෙදර තනියම ඉඳගෙන වැස්ස දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ හිතනවා රාධා හිටියනම් දැන් දුවගෙන නේද කියලා. අර බලන්න මාදව සුමනක්කයි රාදයි වැව පැත්තෙන් එනවා. වැහි කාලෙට මේ දෙන්නව එකට නොදැක්කොත් තමා පුදුමේ. වැහි කාලෙට පුදුම සතුටකින් ඉන්නේ මේ දෙන්න ගම් පුරාම ඇවිදින්නේ. අනේ ඉතින් මගේ බිරිඳත් මෙච්චර සතුටින් හිටියානම් මටත් වැහි කාලේ මෙච්චර දුක් විඳින්න වෙන්නේ නෑනේ. ඕම් බණ්ඩාර මාම ඔයා ආපහු නැන්දට කතා කියනවා. නැන්ද කියන්නේ ඉතින් මාම වැස්ස කාලේ නිතරම නිදා ගන්නවා කියලානේ. වැඩක් කරන්නේ නැහැ. උදේ ඉඳන් ස්තෝපුව ළඟ ඉඳගෙන ඉන්නවා. අද කුඹුරට යන්න බෑ. වැස්ස වහිනවා කිය ඕවට නොවේ නැන්ද තරහ ගන්නේ. අනේ මේ කොල්ලෝ වැඩ කරත් නොකරත් නැන්දගේ කියවිල්ල කවදත් එකයි. අනික මේ බණ්ඩාර කඩිය වගේ මිනිහා ගම මේක දන්නවා. එන්න එපා මෙතන ඕන් නැති කතා කියවගෙන. මම මේ නිදියනව නෙවෙයි. මම කල්පනා කරනවා. අනික මේ මම කල්පනා කරන දේවල් උඹලට තේරෙන දේවල් නෙවෙයි කොල්ලෝ. ඔව් මාම ඇස් වහගෙනමයි කල්පනා කරන්නේ. සුමනාක්කේ මට වැහි කාලෙට ඔයා වෛරාදවයි දැක්කේ නැත්තම් හිතෙන්නේ තාම වැස්ස හරියට ඇවිල්ලා නැහැ කියලා. උඹලා දෙන්න නැත්තම් මේ ගමේ හරිම පාටත් නැති වෙනවා වගේ. වැස්ස වහිනවා. ඒක ඇත්ත. ඒත් කිසිම විනෝදයක් නැහැ උඹලගේ සද්දේ නැතුව. වැස්සත් ගොළුයි වගේ. අනේ බණ්ඩාරිය මොරුංග අත්තේ තිබ්බ ඇති. මොකේ කොළමෙටියෙන් ටිකක්වත් ඕන වෙලාද බොරුවට මේ වර්ණනාව දාන්නේ? අල්ලගත්ත නේද? හැබැයි කොළවලට වඩා උඹලා දෙන්නගේ හිනාව දැක්කම් මගේ බඩ පිරෙනවා බං. ඇත්තමයි කියන්නේ. මේ ගමේ උඹලා වගේ මිනිස්සු කීයෙන් කී දෙනයිද තව ඉන්නේ? දැන් නැති ඔය වර්ණනාව. මිටියක්ම අරගෙන යන්න ගෙදර හිටත් එක්ක. බැනුම් හරි ටිකක් අඩු වෙන්න නැතේ. ඒක නම් හොඳයි තමයි. බණ්ඩාර මාමා මම වෙනම තියාගත්ත මේ ලපටි කොළ ටික දෙන්නම් ඔයාට. නැන්දා කිව්වා මේව රස වැඩි කියලා. මාමටත් රස්ව මල්දමක් අත හැකින එතකොට. රාධ පුතේ අනේ උඹ මගේ දුවෙක් වගේ. දැන් නම් කෙල්ල ලොකුයි නොවෑ. උඹේ මගුල් ගෙදරට නම් මට මුල්ම ආරාධනාවක් එවන්න ඕන. අනේ මාමා මේ ඔය මගුල් ගැන නම් මාත් එක්ක කතා කරන්න එපා. නැන්දට තරහයයි යොන්නා. අනේ මේ පොඩි කෙල්ලට තවම මොන මගුල්ද? ඊට කලින් උපාධිය ඉවර කරගෙන තව කොච්චර වැඩ තියේද? අනික හැමදාම මෙහෙම අපි ළඟ ඉන්නයේ වයස ආවහම කොහොමත් යවන්න එපැයි. අනේ බලන්නකො සුමන මම ලොකු කරදරයක වැටුණානේ. අඹච්චාරු හදලා අවුවේ වේලෙනද. ඒත් මේ වැස්ස නතර වෙන පාටක් ඇත්තෙම නෑනේ. මේ අච්චාරු ටික මේ විදියට තිබුණොත් නරක් වෙනවා. මම දැන් මොකද කරන්නේ? මම අමු අඹ ගොඩකුත් ගත්තා. කුළු බඩුත් අඹරලා ඉවරයි. දැන් මේ ඔක්කොම නරක් වෙයිද මන්දා? අනේ බය නොවී හිටන්. මගේ අම්මා මේ වගේ වැහි කාලවල කොච්චර වතාවක් අච්චාරු හදලා තියෙනවද? අවුව ලැබුණේ නැත්තම් ලිප ගින්දරෙන් ටිකෙන් ටික වේල ගන්න ඕනේ. ගින්දර අඩු කරලා තියාගන්න. නැත්තම් අඹ තැම්බේ. පොල් තෙල් ටිකක් වැඩියෙන් දාලා වහලා තියාගන්න. එතකොට හරියයි. ලුණු ටිකක් වැඩිපුර දාන්න. ලුණු ටිකක් වැඩිය වැටුනම වැහි කාලේ අච්චාරු නරක් වෙන්නේ නැහැ. ලිපගින්දරෙන් පුළුවන් ද අච්චාරු හදන්න? මම හිතුවේ ඔක්කොම විසික් කරන්න වෙයි කියලා. විසික් කරන්නේ ඇයි?
කිසිම දෙයක් ලේසියෙන් විසික් කරන්න හොඳ නෑ. පොඩ්ඩක් හරියට හැමදේම ගැන හිතලා බලලා කරා නම් හැමදේම බේරගන්න පුළුවන්. පద్ම නැන්දේ, ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? මමයි නැන්දයි එකතු වෙලාවට උදව් කරන්න. අන්න අර පේන පොඩි ජෑම් බෝතල් ටික ගන්නකෝ. මෙව්වට බෙදලා තියාගත්තා නම් හරි. එතකොට එකක් නරක් වුණත් අපිට ඉතුරු ටික හරි බේරගන්න පුළුවන් නේ. ඔය හැම බෝතල් කටක්ම රෙද්දකින් බැන්දොත් හුලඟක්වත් ඇතුළට එන්නේ නෑ. අනේ උඹලා දෙන්න හිටියේ නැත්තම් මේ සේරම විසික් කරන්න තමා මට වෙන්නේ. සුමනෝ රාධ හරිම බුද්ධිමත් නේ. හරියට උඹ වගේම. නිකන් උඹේ හෙවණැල්ලක් වගේ. එයාට තියෙන්නේ එයාගේ අම්මගේ ගතිගුණ. ලොකු නැන්ද පේන්න නෑනේ. මම කොච්චර අමාරුවෙන්ද මේ අරලිය මල් ටික කඩාගෙන ආවේ. ගහ උඩට නගිනකොට අතත් තුවාල වුණා. කමක් නෑ. මල් ටික මේස උඩ තියලා යනවා. නැන්දාවම දැකලා ගොඩාක් සතුටු වෙයි. නැන්ද මේ මල් වලට ගොඩාක් ආසයිත් කීවනේ. ගිය වතාවෙත් කිව්වා මේ මල් වල සුවඳාව මෙයාට ආච්චිව මතක් වෙනවා කියලා. අද නැන්ද මේ මල් ටික දැකලා අනිවාර්යයෙන්ම hina වෙයි. මාදව අර මේස උඩ තිබ්බ මල් ටික කොහෙද? මල්? ඒ මල් ටික ලොකු නැන්දකුව පූජා තැටිය සරසන්න දෙන්න කියලා. අද මැකිලින් නැන්ද ගියානේ පන්සලේ පූජාවකට. ඒත් නැන්ද කිව්වා තමයි කවුද ගෙනාවේ කියන්නන් දන්නේ නැහැ කියලා. ඒත් මල් ටික හොඳට තිබුණ නිසා පූජාවට දුන්නා නම් හොඳයි කියලා. එහෙමද? ඔයාගේ මූණයි එකපාරටම නරක් උනේ. මල් ටික මල් පූජාවට දුන්න එක හොඳයි නේද? ඒකේ මොකක් හරි වැරැද්දක් තියනවද? ඔව් ඇත්තටම පූජාවට දෙන එක හොඳයි තමයි. එහෙනම් මොකද රාද උනේ? බලන්නකෝ. ඔයාගේ මූණ හරි අමුතුයිනේ. මුකුත් නෑ මාදව. ඇත්තටම මට ටිකක් මහන්සියි වගේ. මං යනවා අපේ ගෙදර. රාධා තේ බොනවද? අද මම ටිකක් ඉඟුරු වැඩිපුර දැම්මා. ඔයා කැමති විදිහට. අද මට කිතුල් හකුරු මුලකුත් හම්බ වුණානේ. ඊයේ හවස ඔයා කොහෙද හිටියේ? මම හෙව්වා ඔයාව. කොහෙවත් හිටියේ නෑනේ. මම වැව පැත්තටත් ගියා. කොඹුරු යාය පැත්තෙත් බැලුවා. කොහෙවත් හිටියේ නෑනේ. මං ගෙදර හිටියේ. පොඩි ඔළුව කැක්කුමක් තිබුණා ඒකයි මට මේ පැත්තට එන්න බැරි වුණේ. ඔළුවේ කැක්කුම වැස්සේ තෙමුණනේ. මම කිව්වේ නැද්ද තෙමෙන්න එපා කියලා. අද ඉඳන් පරිස්සම් වෙන්න. තොල්සි කොළ දාලා තේ ටිකක් බොමු. ඔළුව කැක්කුම හොඳ වෙයි. මොකද මේ අද වැඩි කතා බහක් නැත්තේ? පුදුමයි මේ කෙල්ලකට වහගෙන ඉන්නවා දැක්කම. උදේ ඉඳන් එක වචනයක්වත් හරියට කතා කරන්නේ. මොකද ළමයෝ වෙලා තියෙන්නේ. මුකුත් නෑ නැන්දේ. කොකෝ දෙන්න මම බොන්නම්. රාධා මට හැම දෙයක්ම කියන්න පුළුවන්. ඔයා දන්නවනේ. හිතේ මොනවා හරි තියෙනවා නම් කියන්න. මම අහගෙන ඉන්නම්. මොකුත් නෑ නැන්දා. මට ටිකක් තනියෙන් ඉන්න ඕනේ. නැන්දේ ඊයේ හවස ඉඳන් රාධාගේ කිසිම සද්දයක්වත් නැත්තේ මොකද? ඊයේ අර මල් පූජාව වෙලාව ඉඳන් රාධා හැසිරුණේ හරි අමුතු විදිහට. මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද? මම මොකක් හරි වැරැද්දක් කළාද? මම නම් සුමන නැන්දේ කීමට තමයි මල් පූජාවට මල් ටික දුන්නේ. මල් රාධ දේමල් ටික ගෙනාවේ. ඔයා ඒව පූජාවට දුන්නා. හරි මට තේරුණා මොකද වෙලා තියෙන්නේ කියලා. එයා හිතේ දුකෙන් ඉන්නේ. එයා අර මල් ටික ගේන්නේ නැත්තේ සුමනව සතුටු කරන්න නෙවෙයි. ඒක නොදැක එයා මල් පූජාවට දුන්නනේ. ඒකට ඔය රාධගේ හිත රිදෙන්නේ නැති. ඒත් සුමන නැන්ද දන්නේ නැහැ නැන්දේ ඒ මල් ටික ගෙනාවේ රාධා කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ මාද. වැරදි වැටහීම් හැමතිස්සෙම පටන් ගන්න නොදැනුවත්කම නිසා. ඒත් මේක ලොකු දෙයක් නෙවෙයිනේ. ඒ දෙන්න අනික කෙනෙකුට ගොඩක් ආදරේ. ඒත් ඔයා ටිකක් අවධානයෙන් ඉන්න. මේ පොඩි ප්‍රශ්නේ දුරදිග යන්න දෙන්න එපා. මම සුමන නැන්දට කියන්නද මේ ගැන? එපා දැම්ම එපා. එයාලා තමන්ගේ දේවල් තේරුම් ගනි. වෙන අය ගිහින් කිව්වොත් ඒක තව වැඩි වෙනවා විතරයි.
පරිස්සමින් හිමින් කකුල් තියන්න. පාලම අද නම් හුඟක් ලිස්සනවා. පොඩි වැරැද්දක් වුණොත් වතුරටම වැටෙයි. හොඳට බලලා පරිස්සමට යා ගන්න. අනේ මාදව කොල්ලෝ මාව පොඩ්ඩක් අල්ලගෙන එහා යුරට ගොඩ කරනවද? මේ වැහි බින්දු වලට මගේ ඇස් පේන්නෙත් නෑ. හා සුමනනන්දි පරිස්සමට එන්නකෝ. මම එහා යුරට ගොඩ කරවන්නම්. මම රාදවත් දැක්ක එනවා වගේ. ඔයාට සමහරට මගදී හම්බ වේවි. රාදාත් එනවා කොහෙද? ආන්නර කඩමණ්ඩිය පැත්තේ. ඒත් නැන්දා රාද මැටිපාරේ යන පාටක් මම දැක්කේ. මැටි පාරේ ඒ පැත්තෙන් නම් ගොඩක් දුරයිනේ. මටත් වැඩි. එයා ඇයි පාලමෙන් එන්නේ නැත්තේ? මම ඒක නම් දන්නේ නැහැ නැන්දේ. සමහරට මේ පැත්තෙන් යන්න අකමැති ඇති. නැත්තම් වෙන මොනාරි හේතුවක් ඇති. කමක් නැහැ ළමයෝ. එයාට කැමති විදිහකට එන්නේ නැත. මලයෝ අනේ බලන්නකො මේ රාද මාත් එක්ක තරහ වෙලාද කොහෙද? ගිය දවස් දෙකේම මාත් එක්ක හරි හැටි කතා කළේ නැහැ. මම දන්නවා මොකක් හෝ වෙලා තියෙනවා. ඒත් මේ කෙල්ල මොකොත් කියන්නේ නැහනේ. අක්කේ රාද කියන්නේ පුංචි ළමයි. වයසින් පුංචි නැතත් මනසින් තවමත් මුදුයි. තරහ ගන්න එක ඔය වයසේ හැටියක්නේ. ඔයා ඒක දන්නවනේ. ඔයා මොනවා හරි කරාද එයාගේ හිතරි දෙන්න. ටිකක් කල්පනා කරලා බලන්න. මම නම් මෙහෙම මුකුත් කළේ නැහැ මලයෝ. ඒත් එදා රාදා සමහර විට මාව සතුටු කරන්න වෙන්න ඇති මල් ටික ගෙනාවේ. මම ඒ ටික පූජාවට දුන්නනේ. එයා හිතන්න ඇති මම එයාගේ ආදරය අගය කළේ නැහැ කියලා. ඒත් මම ඇත්තටම දන්නේ නැහැනේ. එයා මට කිව්වෙත් නැහැ එයා ගෙනාවා කියලා. නොකියාම තියලා ගිහින් මම හිතුවේ කවුරු හරි පූජාවට ගෙනාවා කියලා. ඔය මතක් වුණේ කාරණාවක්. එහෙනම් මෝක නිසා වෙන්නේ නැති රාද වැඩි කතාවකුත් නැත්තේ. ඒක තමයි මට මොනවා හරි කරන්න වෙනවා. රාදව හම්බෙලා කතා කරන්න ඕන. ඒත් වචන වලින් විතරක් නෙවෙයි. එයාට මම කොච්චර ආදරේද කියලා තේරෙන දෙයක් කරන්න වෙනවා. මේ බලන්නකො නැන්දේ ලස්සන දේ දුන්නක් පායලා. කොච්චර ලස්සනද? මෙච්චර ලස්සන දේ දුන්නක් නම් මම කවදාවත් දැකලා නැහැ. ඔයත් එළියට ආවනම් ඔයාටත් මේ දේ දුන්න බලන්න තිබ්බා. නැන්දේ ඔය මොකද ඔය කරන්නේ? දේ දුන්න නම් මම පස්සේ බලන්නම්. මේක මුලින් ඉවර කරන්න ඕනේ. රාදා වෙනුවෙන් පොඩි බෑගයක් හදනවා. වැස්සෙත් එයාට ගෙනියන්න පුළුවන්. මේ රෙද්දට වතුර වැටුනට උරාගන්නේ නෑ. මගේ අම්මා තමයි මට ඉගැන්නුවේ කොහොමද මේ රෙද්ද හදන්නේ කියලා. බලන්නකො කොච්චර ලස්සනද? මල්වල මෝස්තරයකුත් දාලා තියෙන්නේ. රාදනං ඕකට ගොඩක් සතුටු වෙයි. ඒත් නැන්දේ ඔයා ඇයි මේ මෝස්තරයක් දැම්මේ? මොකද රාදා මේ මල් වලට ආසයි. එයා මට එදා මල් කඩාගෙන ආවා. මම දැන් තමා ඒක දන්නේ. එයා මාත් එක්ක පොඩි තරහකින් නැත්තේ. ඉතින් මේ බෑග් එක හදන්නේ මම එයාව ආපහු යාළු කරගන්න. ඒත් මාදව ඔයා කාටවත් කියනවා එහෙම නෙවෙයි මම මේක හදන බව. නෑ නැන්දේ මම කාටවත් කියන්නේ. මම ඔයාට පොරොන්දු වෙනවා. රාදා ඔයා තවමත් දුකෙන්ද? දවස් දෙකක් තිස්සේ මම දකිනවා ඔයා නැන්ද එක්ක ඉස්සර වගේ hina වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. එදා මම මොකක් හරි වැරැද්දක් කළාද?
ඔයා මට කිව්වනං ඒ මල් ලොවාගේ කියලා. මම කවදාවත් ඒ මල් පූජාවට දෙන්නේ නැහැනේ. නැහැ මාදව. ඔයා කිසිම වැරැද්දක් කරේ නෑ. මම තමයි මෝඩෙක් වගේ දුක් වුනේ. මල් ටිකක් පූජාවට දෙන එක හරිම හොඳ දෙයක් නේ. දෙවියන්ට දෙන එක තමයි හොඳම. මම ඒව නැන්දට කඩාගෙන ආවේ. ඒ වුණාට ඉතින් එයා ඒව පූජාවට දීලා. අනේ රාදා, ඔයා නැන්දට ආදරේ නිසානේ ඒ මල් ගෙනාවේ. ඒක හරි ලස්සන ආදරණීය දෙයක්. නැන්දත් ඔයා වෙනුවෙන් හැබැයි නැන්දා මොනවද කියන්න? නැන්දා මේක මට කාටවත් කියන්න එපා කිව්වා. ඒත් මම දැන් ඔයාට මේක කියනවා. නැන්දා ඔයා වෙනුවෙන් බෑග් එකක් හදනවා. එදා වෙච්ච දෙයට සමාව ගන්න. ඒ බෑග් එකට මල් මෝස්තරයකුත් දාලා තමයි නැන්දා ඒක හදන්නේ. නැන්දා මං වෙනුවෙන් බෑග් එකක් හැදුවා. මල් මෝස්තරයකුත් දාලා. නැන්දා එතකොට දන්නවා මම මල් ගෙනාවා කියලා. එයා මං වෙනුවෙන් බෑග් එකක් මැහුවා. මම මොනවද කරේ මාදව? මම නැන්දත් එක්ක කතා කරේ නෑ. දවස් ගාණක් මූණ පුම්මගෙන හිටියා. ඒත් නැන්ද මොනවා කරත් මං එයාට කොච්චර දේවල් කරාද? ඒත් මං වෙනුවෙන් තෑග්ගක් හදනවා. අනේ මං කොච්චර මෝඩද? අඬන්න එපා රාදා. මං අඬන්නේ නෑ මාදව. මම මේ දැම්ම යනවා. ඉක්මනට නැන්දව හම්බ වෙන්න. එයා මට මෙච්චර ආදරෙයිද? රාදා පොඩි කාලේ ඉඳන්ම ගමට ආවම අපි දිහා වෙහි කාලෙට එනවා. එයා ගමට ඇවිල්ලා ගෙදර ඉන්නවට වඩා ඉන්නේ මගේ ගෙදර. හැම අවුරුද්දකම ඇසල මහේ වැහිලිහිනියා වගේ වැස්ස එක්ක කෙල්ල දුවන් එන්නේ නැන්දා එක්ක ඉන්න. මේක මගේ වරද. එයා මට ආදරේට මල් ගෙනාවේ. ඒකත් මම කැමති මල්. මම ඒක පූජ කරානේ. ඒකට එයාට හොඟක් හිත රිදිලා. නැන්දේ පහුගිය දවස් ටිකේ මම හැසිරුණ විදිහ ගැන මං ගොඩක් ලැජ්ජ වෙනවා. මම මල් ගෙනාව කියලා ඔයා නොදැන ඒ මල් පූජා කරලා තියෙන්නේ. ඔයා කිසිම වැරද්දක් කරේ නැහැ නැන්දේ. මමමයි මෝඩෙක් වගේ කේන්ති අරගෙන වැරදි විදිහට හැසිරුනේ. අනේ මට සමා වෙන්න නැන්දේ. රාදා, ඔයා මගෙන් සමාව ඉල්ලනවද ළමයෝ? මම තමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න හිටියේ. නෑ නැන්දේ. මල් පූජාවට දෙන එක තමයි හරිම දේ. මමයි වැරදි. පුංචි දෙයකට මෙච්චර තරහ ගත්තා. ඒත් ඔයා මම මොනව කරත් ඔයා මං වෙනුවෙන් බෑග් එකක් හැදුවා. මාදව මට හැමදේම කිව්වා නැන්දේ. මම අල්ල ගන්නම්කො මාදවව. මෙන්න ගන්න දුවේ. මම ඔයා වෙනුවෙන්මයි මේ බෑග් එක හැදුවේ. වැස්සට තෙමෙන්නේ නැති බෑග් එකක් මේක. නැන්දේ ඔයා මට කොච්චර ආදරෙයිද? මට සමා වෙන්න නැන්දේ. මං ආයේ කවදාවත් ඔයත් එක්ක තරහ වෙන්නේ නෑ. මම දන්නවා ඔයා හැමදාම මට හුඟක් ආදරේ කියලා නැන්දේ. අනේ ළමයා, තරහ ගන්න. නැත්නම් ආදරෙත් කිසිම පළක් නැතිවේ. ඒත් මතක තියාගන්න, තරහට වඩා හැමතිස්සෙම ආදරේ ලොකුයි. තරහව පුංචි මේඝයක් වගේ ටිකකින් බහව යනවා. ඒත් ආදරය මහා වැස්සක් වගේ හැමතිස්සෙම ආපහු එන. මම හැමතිස්සෙන්ම ඔයාගේ ළඟ ඉන්නවා රාදා. නැන්දේ ඔයා මගේ නැන්ද විතරක් නෙමෙයි. ඔයා මගේ අම්මා, යාළුවා, මගේ හැම දෙයක්ම. ඔයත් මගේ ජීවිතේ වගේ තමයි රාදා. ආන්න බලන්න, යාළුවෝ දෙන්න ආපහු එකට. දැන් ඉතින් ආය දෙන්නගේ කතාවෙන් හිනාවෙන් මුළු ගමම පිරිලා යයි. දැක්කද මාදව? මම කිව්වනේ ටික කාලයක් දෙන්න කියලා.
ඔය මොන බොරු ප්‍රශ්න වුණත් වැඩක් නෑනේ. හරි ආදරයක් තියෙනව නම් ඒක ඔය මොන දේවල් වුණත් නැති වෙන්නේ නෑ. ඔය මොන දේවල් වුණත් ආදරේට ඔව යටයිනේ. හැම වෙලේම ඇත්ත ආදරේ උඩට එනවා. නැන්දේ බලන්න දැන් කොච්චර ලස්සනද. හරියට පැස්සෙන් පස්සේ වටපිටාව කොච්චර ලස්සන වෙනවද? අන්න ඒ වගේ නේද? දෙන්න වෙනදටත් වඩා සතුටින් අදනවා. හරියටම කිව්ව මාදව. දැන් ඉතින් දෙන්න ඔය ඉස්සරටත් වඩා යස අපූරුවට ඉන්නේ. බලන්නකෝ. ඒක නම් ඇත්ත නැන්දේ. නැන්දේ ඊළඟ වැහි කාලෙත් මං එනවා. ඊටත් පස්සේ වැහි කාලෙත් මං වැස්ස තියෙන තාක්කල්ම ඔයා ළඟට එනවා. මොන වැඩක හිටියත් වැහි කාලෙට මම මෙහෙ. එන්න දුවේ ඕනේ දවසක. මගේ දොර උඹට හැම තිස්සෙම ඇරලයි තියෙන්නේ. වැස්සට, සීතලට, ග්‍රීෂ්මයට හැම ඍතුවකම උඹට මගේ ළඟ ඉඳියත් මම හරි කැමති ඒකට. ඔයත් හැමදාම මාත් එක්ක ඉන්න ඕනේ. ඔයා නැතුව මට වැහි කාලයක් නෑ නැන්දේ. මම ඉන්නවා රාදා හැමදාම ඔයා එක්ක. දැන් යමු ගෙදර. අද ඉස්සෝ එක කොළ මැල්ලුම උයමු. කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. තවත් ලස්සන කතාවක් එක්ක ඉක්මනටම හම්බ වෙමු.